වෘත්තීය සංගමයේ කටයුතු සඳහා නිලධාරීන් දෙදෙනෙකු මුදා හැරීමට නම් වෘත්තීය සමිතියේ සමාජික සංඛ්‍යාව කීයට වැඩි යුතුද කියලා තමයි අහන්නේ. වෘත්තීය සංගමයක නිලධාරීන් දෙන්නෙක් මුදා හරින්න නම් වෘත්තීය සංගමයේ සමාජික සංඛ්‍යාව කීයක් ඉන්න ඕනද කියලා තමයි අහන්නේ. ඉතින් අපිට දැන් තියෙන ප්‍රශ්න හතරක් තියෙනවා. A 1500ට වැඩි, B 2000ට වැඩි, C 3000ට වැඩි, D 5000ට වැඩි. right. ආයතන සංග්‍රහයේ 36 ආයතන සංග්‍රහයේ 36 කියනවා සුබ සාධක සංගම කතා කරනවා. ආයතන සංග්‍රහයේ 36 එකේ කියනවා පාර්ලිමේන්තුවේ පනතකින් ස්ථාපිත සුබ සාධන සංගමයක සමාජික සංඛ්‍යාව 1000ට වඩා වැඩි නම් සමාජිකයන් එක්කෙනෙක් මුදා හරින්න පුළුවන් කියලා. ඒ කතා කරන්නේ සුබ සාධක සංගම් ගැන. නමුත් මෙතනදී කතා කරන්නේ සුබ සාධක සංගමයක නම් 1000ට වඩා වැඩි නම් එක්කෙනෙක් මුදා හරින්න පුළුවන්. ඒක තමයි තියෙන්නේ. හැබැයි මෙතන කතා කරන්නේ සුබ සාධක සංගම් කියන්නේ වෘත්තීය සංගම් ගැන. එහෙනම් අනුමත වෘත්තීය සංගමයක සමාජික සංඛ්‍යාව 1000යි නම් හැබැයි ඒ 1000 විසිරීලා තියෙනවා නම් ඒ කියන්නේ දීපයාත් විසිරීලා තියෙනවා නම් සමාජික සංඛ්‍යාව 1000යි ඒ 1000 විසිරීලා තියෙනවා නම් නිලධාරීන් එක්කෙනෙක් මුදා හරින්න පුළුවන්. ඒ වගේම සමාජික සංඛ්‍යාව 1500යි නමුත් විසිරීලා නැහැ. ඒක තියෙන්නේ ගෝලීය වශයෙන්. උදාහරණ බස්නාහිර පළාත. ඒතරද ඒක තියෙන්නේ ගෝලීය වශයෙන්. නැත්නම් කොළඹ දිස්ත්‍රික්කේ නැත්නම් එක් ආයතනයක් පදනම් කරගෙන. ඒතකොට විසිරීලා නැත්නම් ඒක විසිරීලා නැත්නම් එතනදී 1500කට එක්කෙනෙක් මුදා හරින්න පුළුවන්. ඒ වගේම තමයි 3000ට වඩා වැඩි නම් පූර්ණ කාලීනව නිලධාරීන් දෙදෙනෙක් මුදා හරින්න පුළුවන්. පූර්ණ කාලීනව නිලධාරීන් දෙදෙනෙක් මුදා හරින්න පුළුවන්. ඒ වගේම තමයි 500ත් 517 නම් නිලධාරීන් එක්කෙනෙකු ප්‍රධාන නිලධාරීන් එක්කෙනෙකුට මස්සකට නිවාඩු දෙකක් රාජකාරී නිවාඩු දෙකක් දෙන්න පුළුවන්. මස්සකට රාජකාරී නිවාඩු දෙකක් දෙන්න පුළුවන්. ඉතින් දැන් මෙතන හරි ප්‍රශ්න වෘත්තීය සංගමයක සඳහා නිලධාරීන් දෙදෙනෙක් මුදා හරින්න පුළුවන්. කොයි අවස්ථාවකද තමයි අහන්නේ. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ 3000ට වැඩි. උත්තරේ C. බලමු උත්තරේ හරිද කියලා.